We are going to start our simple and practical English program, which is very useful for you for your day-to-day users. ඔබ එදිනෙදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන සරල සහ ප්‍රායෝගික ඉංග්‍රීසි පාඩම් පෙළක තවත් අදියරකටයි මේ අප සූදානම් වන්නේ. මේ පුංචි පාඩමෙන් මම ඔබ සමග සාකච්ඡා කරනවා. මාව තරහ ගස්සන්න එපා, මාව කේන්ති කරවන්න එපා, ඔයා මාව කුපිත කරවනවා වැනි අදහස් ආකාර ගණනාවකට කතා කරන අයුරු. ඉතින් බලමු අපි මුලින්ම don't challenge me. මට අභියෝග කරන්න එපා. මේකත් ඉංග්‍රීසි වල ගොඩාක් කතා කරන යෙදුමක් don't challenge me කියන එක. ඒ කියන්නේ මාව කේන්ති කරවන්න එපා, මම කියන දෙයට පිටින් යන්න එපා කියන්න ඉංග්‍රීසි වල practically මේ යෙදුම භාවිතා කරනවා. You are going to challenge me. ඔයා මට අභියෝග කරන්නයි යන්නේ. නැත්නම් අපි ඊටාම සරලව කියනවා very simply you can say don't challenge me. Don't challenge me. Don't challenge me. Don't challenge me. ඒ කියන්නේ මම කියන දෙයට පිටින් ගිහිල්ලා නිකන් අනා ගන්න එපා කියන එක තමයි මේකේ අදහස. දැන් බලන්න මේ අදහස මේකෙදී අපි කියනවා don't play games with me. මේ හැම දෙයක්ම practical English වල අපි කතා කරන දේවල්. ඒ නිසා මේකේ වචනාර්ථය නෙවෙයි වා ගන්න ඕනේ පැහැදිලිවම practically කතා කරන්න මේ දේවල් එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නවා කියන අදහසින් හොඳට පපුවට මේක දරා ගන්න. Don't play games with me. මාත් එක්ක නිකන් games play කරන්න එපා කියන එකනේ මේකේ අදහස. Don't play games with me. ඒක කතා කරන tone එකත් හරි වැදගත් වෙනවා එතනදී. ඒ කියන්නේ ඔබට කේන්ති ගිහිලා නම් ඉන්නේ ඒ tone එක ඔයා පෙන්නන්න එපා. Don't play games with me. 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 මාත් එක්ක නිකන් අනම්මනම් games play කරන්න එන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට මාත් එක්ක එන්න එපා කියන එක තමයි මෙතනදී ඔබ පැහැදිලිව සඳහන් කරන්නේ. දැන් තවත් ඒ වගේ ප්‍රකාශයක් බලමු. අපි කියනවා don't cross me කියලා. ඒ කියන්නේත් මම කියන දෙයට පිටින් ගිහිල්ලා නිකන් වැඩ වරද්ද ගන්න එපා කියන එක. දැන් limit එක cross කරනවා කියන එකත් මේකේ එක අදහසක්. එතකොට අපි කෙනෙකුට කියනවානේ don't cross your limits කියලා. ඔයාගේ limits ඉක්මවා යන්න එපා. Don't cross your limits. ඒ විදිහටම අපි කියනවා don't cross me කියලා. Don't cross me. Don't cross me. Don't cross me. ඒ කියන්නේ මම කියන දෙයට පිටින් ගිහිල්ලා වැඩ වරද්ද ගන්න එපා. ඔයා නිකන් මාව කේන්ති කරවන්නයි යන්නේ. You are going to upset me. ඔයා මාව upset කරවන්නයි යන්නේ. ඒ වගේම මෙන්න මෙහෙම දෙයක් ඔබට කියන්න පුළුවන්. If you are crossing him, you are crossing me. ඔබ ඔහුව ක්‍රොස් කරනවා නම් ඒ කියන්නේ ඔහුගේ වචනයට පිටින් ඔබ යනවා නම් ඒ කියන්නේ ඔබ මගේ වචනයට පිටින් යනවා කියන එකමයි. If you are crossing him, you are crossing me. ඉතින් සරලව දැන් අපි එදිනදා ජීවිතයේ කතා කරන යෙදුම් කීපයක් මාවට මතක් කරන්නම්. අපි කියනවා මට සරදම් කරන්න එපා කියන එක. Don't tease me. Don't tease me. මට සරදම් කරන්න එපා. ඒ වගේම අපි කියනවා you are upsetting me. ඒක present continuous වාක්‍යයක්. ඔයා මාව upset කරනවා. මේ upset කියන වචනේ එතනදී ක්‍රියාපදයක් ලෙස භාවිතා වෙන්නේ. You are upsetting me කියලා ක්‍රියාපදයට ing එකතු කරලානේ අපි කියන්නේ. ඔයා මාව upset කරනවා. දැන් සමහර විට අපි කෙනෙකුට කියන අවස්ථා තියෙනවා නෑ මම ඔයාව upset කරවන්නේ නැහැ කියලා. No, I am not upsetting you. එතන අපිට කියන්න පුළුවන් I am not trying to upset you කියලා. මම ඔයාව upset කරවන්න උත්සාහ කරවන්නේ නැහැ. උත්සාහ කරන්නේ නැහැ. I am not trying to upset you. ඔයාව upset කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. දැන් බලමු තවත් ඒ වගේ යෙදුමක්. මේ සියල්ලම එක හා සමාන යෙදුම් එකම අර්ථයෙන් භාවිතා වෙන්නේ don't provoke me. මේ වචනේ උච්චාරණය බලන්න provoke. මෙතන pro pr කියලා ශබ්ද වෙනවා. vo කියලා ශබ්ද වෙනවා. pro pr vo provoke. කුපිත කරනවා. දැන් බොහෝ විට මිනිමරුමක් සාධාරණීකරණය කරන අවස්ථාවක් තියෙනවා. ඔබ දන්නවද දන්නේ අධිකරණවල කවුරු හරි තව කෙනෙක්ව ප්‍රොවෝක් කළොත් එතනදී ඇති වෙන ශනික කෝපයක්. ඒ ශනික කෝපය නිසා කාව හරි ඝාතනය කළොත් මැරුවොත් මරණ දඬුවම ලබා දෙන්නෙත් නැහැ. කිසිම දඬුවමක් ලබා නොදී නිදහස් කරනවා. නිදොස් කර නිදහස් කරන. ඒ කියන්නේ ශනික කෝපය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ක්ෂණිකව ඔහුව කුපිත කරවලා. මේ කුපිත කරවනවට ඉංග්‍රීසි ක්‍රියාපදය provoke. එතකොට අපි කියනවා don't provoke me කියලා මාව කුපිත කරවන්න එපා. මේ කතා කරන tone එකත් හරි වැදගත් මෙතනදී.
මාව කුපිත කරවන්න එපා. Don't provoke me. Don't try to provoke me. Don't try to provoke me. Don't try to provoke me. කේන්ති කරවන්න එපා. දැන් මේ කේන්තිය ගැන කතා කරන සරලම වචනේ මොකද්ද? angry. අපි සාමාන්‍යයෙන් පැරණි ඉංග්‍රීසියේ භාවිතා කළ ජනප්‍රියම වචනේ තමයි angry කියන වචනය. I am angry with you. මම ඔබ සමග තරහයි. නමුත් දැන් නූතන ඉංග්‍රීසියේ මොඩර්න් ඉංග්‍රීසි වල ගොඩාක් භාවිතා කරනවා mad කියන වචනය පිස්සු කියන අදහසින් නෙවෙයි තරහයි කියන අදහසින්. I am mad at you. හැබැයි එතන with you නෙවෙයි. මම ඔයත් එක්ක තරහයි. I am mad at you. මම ඔයත් එක්ක තරහයි. අපි කියනවා මාත් එක්ක තරහ වෙන්න එපා. Don't get mad at me. දැන් වෙන්න කියන එක get කියන ක්‍රියාපදිනුත් අපි ගන්නවා be කියන ක්‍රියාපදිනුත් ගන්නවා. එතකොට don't get mad කියන්නේ තරහ වෙන්න එපා කියන එක. වෙන්න get. Don't get mad at me. මාත් එක්ක තරහ වෙන්න එපා. ඉතින් මේ සියලුම වචන එක හා සමාන එකම සීමාවේ රැඳිලා තියෙන වචන මේ පාඩම තුල අපි සාකච්ඡා කරා. දැන් බලන්න මේ ප්‍රකාශය මේකේ අපි කියනවා don't test my patience. මගේ ඉවසීම ටෙස්ට් කරන්න එපා. ඒකත් අපිට කියන්න පුළුවන් කේන්ති ගිය වෙලාවට. ඒ කියන්නේ නිකන් අනම්මනම් වලට එන්න එපා. ඔය දේවල් මාත් එක්ක හරියන්නේ නැහැ. ඔය සෙල්ලම් දාන්න එන්න එපා. මගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපා. ඒක අපි ඉංග්‍රීසි වල කියන්නේ පරීක්ෂා කරන්න එපා. Don't test my patience. මගේ ඉවසීම. Don't test my patience. Don't test my patience. Don't test my patience. Don't test my patience. මගේ ඉවසීම පරීක්ෂාවට ලක් කරන්න එපා. ඉතින් මේවා හරි ලස්සන නේද? කේන්ති ගියාම ඔයාට කියන්න පුළුවන් දේවල්. කවුරු හරි ඔයාගේ සීමාව ඉක්මවා යනවා නම්, ඔයාගේ සීමාව පන්නවන්න හදනවා නම්, අන්න ඒ වගේ තැන්වල තමයි ඔයාට මේ දේවල් කතා කරන්න පුළුවන්. මේක තමයි ඒ අතර තියෙන ජනප්‍රියම යෙදුම්. කේන්ති ගියාම අපි ගොඩක් වෙලාවට කියන්නේ don't mess with me කියලායි. මාත් එක්ක ඔය අනම්මනම් වලට එන්න එපා. මාත් එක්ක පැටලෙන්න එන්න එපා. ඔයා මං ගැන දන්නේ නැති නිසා ඔය විදිහට වැඩ කරන්න කියලා අපි ඉංග්‍රීසි වල කියන්නේ don't mess with me කියලායි. Don't mess with me. Don't mess with me. Don't mess with me. Don't mess with me. මාත් එක්ක අනම්මනම් වලට නම් පැටලෙන්න එන්න එපා. You don't know who I am. ඔයා දන්නේ නැහැ මම කවුද කියලා. Who am I කියලා අපි කියන්නේ. Who I am කියලා කියන්නේ. You don't know who I am. ඔයා දන්නේ නැහැ මම කවුද කියලා. Don't mess with me. දැන් මේක ඔයාලට කියන්න පුළුවන් don't try to mess with me කියලා. මාත් එක්ක පැටලෙන්න උත්සාහ කරන්න එපා. Don't try to mess with me. ඒ වගේම තවත් ලස්සන නූතන භාවිතයක් මම ඔබට කියලා දෙන්නම්. දැන් අපි කිව්වා තරහයි කියන එක angry කියන වචනෙන් කියන්න පුළුවන්. තරහයි කියන එක mad කියන වචනෙන් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඔබ දන්නවද? තරහයි කියන එක cross කියන වචනෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඒක මම හිතනවා ඔබට අලුත්ම භාවිතයක්. දැන් මම කලින් cross කියන වචනේ ක්‍රියාපදයක් විදිහට ඔබට යොදලා පෙන්නනවා. දැන් මම ඔබට cross කියන වචනේ මෙතන පෙන්වන්නේ විශේෂණ පදයක් හැටියට. එතනදී අපි කියනවා I am cross with you කියලා. I am cross with you කියලා කියන්නේ මම ඔයත් එක්ක තරහින් ඉන්නේ කියන එක. ඒක හැබැයි ඒ තරම්ම අර සැර තරහක් නෙමෙයි. දැන් ගොඩාක් කේන්ති කියලා නම් අපි කියනවානේ furious කියලා. මම ලොකු කේන්තියකින් ඉන්නේ. I am furious. ඔහු ලොකු කේන්තියකින් ඉන්නේ. He is furious. යනාදී වශයෙන් අපි අදහස් පළ කරනවා. ඉතින් අර he is cross with me කිව්වොත් ලොකු කේන්තියක් ගැන එතනදී කියන්නේ නැහැ. ඉතින් අපි තරහින් කේන්තියෙන් කතා කරන භාවිත කිහිපයක් ගැන තමයි මේ පුංචි පාඩමෙන් කතා කළේ. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියන්න, notification bell එක click කරන්න. Wish you all the best.